අද වීඩියෝ එකේදී අපි කතා කරන්නේ කොහොමද අපි ලියාගත්ත කොන්ට්‍රැක්ට් එක ටෙස්ට් කරන්න කියලා. මම කලින් වීඩියෝ එකේදී කිව්වා ඩිප්ලොයි කරද්දී හරියටම ඩිප්ලොයි කරන කෙනාව ඕනර් විදිහට assign වුණාද නැද්ද කියලා චෙක් කරගන්න කියලා. අද වීඩියෝ එකේදී අපි බලමු කොහොමද ඕනර්ට අලුත් ස්ටුඩන්ට් කෙනෙක් ඇඩ් කරන්න පුළුවන්ද ඒක කොහොමද වෙන්නේ කියන එක ගැන. මෙතෙන්දී අපි කලින් වගේම මොකක් හරි ස්ට්‍රින්ග් එකක් ලියා ගන්න ඕනේ. මොකක්ද අපි මේ ෆන්ක්ෂන් ටෙස්ට් කරන්න හදන්නේ කියන එක. දැන් මෙතෙන්දි මම කියලා තියෙනවා ඕනර්ට ස්ටුඩන්ට් කෙනෙක්ව ඇඩ් කරන්න පුළුවන්ද කියන එක තමයි මෙතෙන්දි චෙක් කරගන්න කියලා. ඊට පස්සේ මෙතෙන්දි මම ආපහු කරලා තියෙනවා ස්ටුඩන්ට් මැනේජර් එකට ඒ කියන්නේ ස්ටුඩන්ට් මැනේජර් කියලා අපි හදාගත්ත එකට අලුත් ස්ටුඩන්ට් කෙනෙක්ව ඇඩ් කරන්න කියලා මේ තියෙන්නේ ඒ ස්ටුඩන්ට්ගේ data ටික. දැන් ඔයා හදන ෆන්ක්ෂන් එක කියන්නේ ඔයා හදලා තියෙන ස්මාර්ට් කොන්ට්‍රැක්ට් එක ඇතුලේ හිතන්නකෝ ස්ට්‍රින්ග් එකක් තියෙනවා ඉන්ට් දෙකක් තියෙනවා අන්න ඒ වගේ මොනවා හරි කීපයක් තියෙනවා කියලා. එතකොට ඔයාලට තියෙන්නේ ඒ data type එකට ගැලපෙන්න මෙතනින් කමා දාලා හරියට ඒ පිළිවෙලට assign කරන එක. හරි. දැන් මෙතන add student කියද්දී student index එකක් add වෙන්න ඕන. හරි මේ තියෙන්නේ. ඒක ඔටෝම ගන්නවා. එතකොට අපිට දෙන්න තියෙන්නේ මෙයා activeද මෙයාගේ name එක මොකද්ද age එක මොකද්ද කියලා. බලමුකෝ මේ function එක පොඩ්ඩක්. හරි. මේ තියෙන add student. මේ දෙන්න function එකේදී නිකම්ම අපිට enter කරන්න තියෙන memory එකකුයි age එකකුයි විතරයි. string memory කියන්නේ මේ name එක කියන්නේ string එකකුයි age එකකුයි විතරයි. එතකොට මෙතෙන්දී මෙන්න මේ ස්ටුඩන්ට්ස් කියලා එන එකේ එකක් එකතු වෙලා මෙතෙන්ට ඔටෝම ID එක වැටෙනවා. ඊට පස්සේ හැමතිස්සෙම එයාගේ ස්ටේටස් එක true කියලා වැටෙනවා. එතකොට අපිට එන්ටර් කරන්න තියෙන්නේ data type දෙකක් විතරයි. මේ තියෙන්නේ data type දෙක. හරි. ඊළඟට අපි මෙන්න මෙතන ස්ටුඩන්ට් කියලා keyword එකෙන් ස්ටුඩන්ට් කෙනෙක්ව හදලා අපි මෙන්න මේ කියන කොන්ට්‍රැක්ට් එක ඇතුලේ තියෙන ස්ටුඩන්ට්ස් ළඟින් පළවෙනියව ගෙනල්ලා දා ගන්නවා මේ ස්ටුඩන්ට්. දැන් අපි බලනවා මේ ස්ටුඩන්ට් කියන එක්කෙනාගේ data හතරක් තියෙනවනේ. මොනවද ඒ හතර? ID එකක් තියෙනවා, name එකක් තියෙනවා, age එකක් තියෙනවා, status එකක් තියෙනවා. boolean එකක්. හරිද? එතකොට මෙන්න මේ ID එක තියෙන්න ඕනේ බිංදුවෙනි index එකේ. name එක තියෙන්න ඕනේ පළවෙනි index එකේ. age එක තියෙන්න ඕනේ දෙවෙනි index එකේ. තුන්වෙනි index එකේ තමයි status එක තියෙන්න ඕනේ. අපි ඉතින් දැන් check කරනවා මෙන්න මෙයාගේ name ID එක එකද? name එක මෙන්න මේ නමට සමානද? ඊට පස්සේ මෙන්න මෙහෙම මෙයාගේ වයස අපි දාපු වයස තියෙන්නේ. එතකොට මෙයාගේ ස්ටේටස් එක අපි කියලා තියනවා වගේ මෙතන තියෙන්නේ මෙන්න මේ ස්ටේටස් එකද කියලා. හරිනේ? හරි. මම හිතනවා ඒ ටික තේරෙන්නේ නැති කියලා. හරි. ඊළඟට අපි මෙතෙන්දි කරලා තියෙන්නේ ආපහු චෙක් කරලා තියෙනවා ඒ කියන්නේ array එකට ස්ටුඩන්ට් කෙනෙක්ව ඇඩ් වෙද්දී array එකේ ඉන්ඩෙක්ස් එක වැඩි වෙනවද නැද්ද කියලා. ඒ කියන්නේ ස්ටුඩන්ට් කෙනෙක් ඇඩ් කරපුවම ස්ටුඩන්ට් කෙනෙක් ඇඩ් වෙන්න එපා. අන්න ඒක තමයි මෙතෙන් චෙක් කරලා තියෙන්නේ. මේ තියෙන්නේ මෙතෙන්දි මම ආපහු කරලා තියෙන්නේ ස්ටුඩන්ට් කෙනෙක්ව ඇඩ් කරලා තියෙනවා කලින් data ටිකම දීලා. ඊට පස්සේ ඒ ඇඩ් වෙච්ච ස්ටුඩන්ට් ඒ කියන්නේ මෙන්න මේ කියන ස්ටුඩන්ට් කියන එකේ total එක අරගෙන ඇවිල්ලා total කියලා variable එකට assign කරලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ කියන total එකයි අපි ඇඩ් කරපු ප්‍රමාණය සමානද කියලා බලන එක තමයි කරන්නේ මෙතෙන්දී. මේ total එක අපි total කියන එක number එකකට convert කරනවා. අපි ඇඩ් කරේ එක ස්ටුඩන්ට් කෙනෙක් හින්දා ඒක එක ස්ටුඩන්ට් කෙනෙක්ට සමානද කියලා බලනවා. හරි. ඊට පස්සේ කරලා තියෙන්නේ ස්ටුඩන්ට් added කියන event එක check කරලා තියෙනවා හරියට වැඩ කරනවද නැද්ද කියන එක ගැන. හරි. මෙතෙන්දි කරලා තියෙන්නේ මුලින්ම අපි ස්ටුඩන්ට් කෙනෙක්ව ඇඩ් කරනවා. ඇඩ් කරලා ඉවර වෙලා event එක ස්ටුඩන්ට් added කියලා add වෙනවද නැද්ද කියලා check කරලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේකේ අපි දාපු name එක හරියටම තියෙනවද නැද්ද කියලාත් බලනවා add වෙච්ච result වල. මෙතෙන්දී අපි ස්ටුඩන්ට් කෙනෙක්ව ඇඩ් කරන්න හදන්නේ wrong account එකක් පාවිච්චි කරලා. හරියට මෙතන බිංදුවනේ එන්න ඕනේ. මොකද මේ ඉන්ඩෙක්ස් එක බිංදුවෙනි ඉන්ඩෙක්ස් එකේ තියෙන ID එකකින් මෙයාව ඩිප්ලොයි වෙන්නේ. ඒකත් එක්ක. එතකොට මෙතෙන්දී එන්න ඕන ෆේල් වෙලා එන්න ඕන. හරි. ඉතින් මේක ෆේල් වෙනවද නැද්ද කියලා චෙක් කරලා එතෙන්දී ඒ අවුට්පුට් එක ඩිස්ප්ලේ කරන එක තමයි
මේ කෝඩ් එකේදී කරලා තියෙන්නේ. හරි. අපි බලමු මේ ටික ඔක්කොම ආපහු වතාවක් කොන්ට්‍රැක්ට් එක මම කොහෙවත් වෙනස් කරලා නැහැ. ටෙස්ට් කරලා බලමු මොකද වෙන්නේ කියලා. හරි. ඇඩ් ස්ටුඩන්ට් කියන එකේදී අපි හතරක් චෙක් කරනවා. ඒ හතරම මෙන්න මේ විදිහට පාස් වෙලා තියෙනවා. ඒකට ඔක්කොම පහම පාස් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපිට ඇඩ් ස්ටුඩන්ට් කියන ෆන්ක්ෂන් එක චෙක් කරගන්න පුළුවන් හරියටම වැඩ කරනවද නැද්ද කියලා. මේවා වෙනස් කරලා මෙන්න මෙතෙන්දී අපිට මෙන්න මේ දේ කියන්නේ මේවා පොඩ්ඩක් එහෙම හිකලා වෙනස් කරලා අපිට බලන්න පුළුවන් මේවා හරියටම චෙක් වෙනවද නැද්ද කියලා. ඉතින් ඔයාලට ඕන නම් ඒ විදිහට චෙක් කරලා බලන්න. හරි. ඊළඟට අපිට තියෙන්නේ අප්ඩේට් එක. අපි ඊළඟ වීඩියෝ එකේදී ඒක බලමු.